ධර්මපාල රජු කතෝලික ආගමේ බෞතිස්ම ලැබූ පසු කෝට්ටේ රාජ්‍යත් බුදුදහමත් පිරිහීමට ලක්වීම නිසා රාජ්‍ය උරුමයේ සංකේතය වශයෙන් දළදා වහන්සේ ඉතා අනාරක්ෂිත තත්ත්වයකට පත් වූයේය. ඒ වන විට දළදා වහන්සේ භාර දියවඩන නිලමේ තනතුර දැරූ දියවඩන නිලමේතුමා දුටු සිහිනයකින් ප්‍රකාශ වූ පරිදි ඔහු විසින් කෝට්ටේ සිට සීතාවකට දළදා වහන්සේ වැඩම කරවන ලදී. පැවති තත්ත්වය යටතේ කලින් සෝදානම් කොට තිබූ කෘත්‍රීම දළදාව දළදා කරඬුවේ තැන්පත් කොට නියම දළදා වහන්සේ තම කඩුවේ කොපුවේ සඟවාගෙන දියවන්නා ඔයෙන් එතෙරව සීතාවක රාජධානියට පැමිණ මායාදුන්නේ රජුහට දළදා වහන්සේ භාර දුන්නේය. සීතාවකට දළදා වහන්සේ වැඩම කර වූ පසු එය තැන්පත් කෙරුණේ සබරගමුවේ දෙල්ගමු විහාරයේය. මේ වන විට පැවති විදේශීය ආක්‍රමණික ක්‍රියා හමුවේ මෙතෙක් අගනුවර කේන්ද්‍ර කරගනිමින් සුවිශේෂී මාලිගාවක තැන්පත් කොට ඉටු කරන ලද පුදසිරිත් වලින් තොරව දළදා වහන්සේ ආරක්ෂිතව තැබීමට සිදුවිය. ඒ අනුව එය සබරගමුවේ දෙල්ගමුව විහාරයේ තැන්පත් කොට තැබුවද ඒ උතුම් දළදාව කුරහන් ගලක් තුල සඟවා ආරක්ෂා කිරීමට සිදුවිය. සිරි දළදා වන්දනාව දළදා ගමන් මග රට අභ්‍යන්තරයේ දක්නට ලැබුණි. මේ තත්ත්වය තුල පවා කෝට්ටේ පාලකවරුන් තවදුරටත් දළදා පුදසිරිත් හා උරුමය පවත්වා ගනිමින් කටයුතු කරනු දක්නට ලැබුණි. සිරි දළදා වන්දනාව දළදා ගමන් මග